පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණ පුවතා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ 3 දින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු 5 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා. වියට්නාම සංචාරයට දිවයිනෙන් පිටත් යාමට ප්‍රථමයෙන් මෙවන විට දැඩි ආందోලනයකට තුඩු දී ඇති නවක වදේ හේතුවෙන් මියගිය විශ්වවිද්‍යාල සිසුවා සම්බන්ධයෙන් සහ නවක වදේ සම්බන්ධයෙන් ජනපතිවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී දැඩි නවක වදේ හේතුවෙන් මතුවුණු මානසික ව්‍යාකූලත්වය මත සේදිවි නසා ගන්නට පෙළඹුණු සිසුවාහට වහාම සාධාරණ ඉටු කිරීමට අවශ්‍ය සීළු ක්‍රියාමාර්ග ගන්නා බවටයි එම විශේෂ නිල නිවේදනය ඔස්සේ දැනුම් දී තිබෙන්නේ. එම සිසුවාගේ මරණය සමගින් පසුගිය කාල සීමාව තුළද මේ ආකාරයෙන්ම නවක වදේ නිසාවෙන් සේදිවි නසා ගන්නට පෙළඹුණු ශිෂ්‍ය ජීවිතවලට සාධාරණ ඉටු කිරීම සඳහා අවශ්‍ය සීළු ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බවටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ. හීන පෞරුෂයකින් යුත් තමන් පිළිබඳව අවතක්සේරුවකින් යුත් ශිෂ්‍ය කණ්ඩායම් විසින් මේ ආකාරයෙන් නවක වදය ව්‍යාප්ත කරමින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මෙවන් ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය භාවය අහෝස කිරීමට නවක වදය හා සම්බන්ධ නීති රෙගුලාසි ඔස්සේ කටයුතු කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය වඩාත් සවිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත් එසේම මේ වන විට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම වසාගෙන ඇති මෙම නවක වද තවකෙකුට හිංසාවට පත් කරන සියලු රීති රෙගුලාසි වහාම අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය දැනුවත් කරමින් වහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවටයි වැඩිදුරටත් ජනපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම සංචාරයට පෙර ආතුව විශේෂ නිල නිවේදනයක් ඔස්සේ දැනුම් දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට තමන් වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය සමගින්ද සාකච්ඡා මේ වන විටත් ආරම්භ ඇති බවටයි වත්මන් ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.